ඔයාලා දන්නවද? බීජයක් පැලවෙන්න පටන් ගන්නේ තෙත සහිත පසක. මේ වගේ සරුපසකින් තමා බීජයකද පැලවෙන්න ඕන කරන ජලය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන්නේ. ඉතින් ඔය පස මතට මේ වගේ බීජයක් වැටුනහම එහෙමත් නැත්නම් අපි බීජයක් හිටවපුවාම ඒක පැලවෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් බීජයක් හිටවලා අපි පස්වලට දාන වතුර වලින් තමා ඔය බීජයේ ප්‍රරෝහණ ක්‍රියාවලිය පණගන්වන්නේ. වතුර උරාගෙන බීජය ඉදිමෙන්න පටන් ගන්නවා. ඔය අතරතුර ඇතුලේ තියෙන කලලය හෙමින් වර්ධනය ආරම්භ වෙනවා. ඉතින් මේ විදිහට බීජය තවදුරටත් වතුර උරාගෙන ඉදිමෙනකොට බීජ ආවරණය පැලෙනවා. ඊට පස්සේ තමා සුදු පාටට අලුත් මුල් පස් අතරින් හැදිලා වතුර ඒ වගේම පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම ආරම්භ කරන්නේ. මේ අතරතුර තමා කොළ පාටට අංකුරයක් හිරු එළිය හොයාගෙන ඉහළට හැදෙන්නේ. පස්සේ මේ අංකුරය අලුත් පැලේ කඳ සහ පත්‍ර බවට පත් වෙනවා. ඊට පස්සේ බීජ පත්‍රය එරිලා අලුත් පැලය පස් වලින් එළියට එනවා. ඔයාලා දන්නවද? ඔය බීජ පත්‍ර තමා මුලින් පැලයට කෑම හදලා දෙන්නේ. කාලයත් එක්කම පැලය මේ විදියට ලොකු වෙලා අලුත් කොළ හැදිලා මල් පිපිලා ගෙඩි ඇවිත් යාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරනවා.